කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් දර්ශි vlogs මම අද ඔයාලත් එක්ක රස කෑමක් හදන්න තමයි හිතාගෙන ආවේ. ඔයාලා වැව් මාළු කාලා තියනවද? අපි රසට වැව් මාළු හදන හැටි බලමුද? ඔයාලා try කරලා බලන්නකෝ. මුලින්ම මාළු ටික හොඳට සුද්ධ කරලා සෝදලා අරගෙන මෙන්න මේ විදිහට කපා ගන්න ඕනි. කෑලිත් කපලා කෑලි මැද්දෙන් තව තීරුත් කපන්න ඕනි. සාමාන්‍යයෙන් මාළුවේ කෑලි 3කට වගේ කපන්න. කපලා ඒක කෑල්ලක මැද නිකන් පිහියෙන් කෑල්ලක් කපන්න. මොකද ඇතුළට ලුණු මිරිස් හොඳට යන්න ඕන නිසා. ඔයාලට පේනා නේද මං කපලා තියෙන විදිය? ඒ වගේ හොඳට සෝදලා අරගෙන සුද්ධ කරලා කපලා ඒ මාළු ටික වෙනම පැත්තකින් තියාගන්න. ඊළඟට අපි බලමු මාළු එකට දාන්න ගන්නෙ මොනවද කියලා. මුලින්ම ඔයාලා බෙදපු 3-5 කුඩු මේ සැහැන්දක් විතර ගන්න. මේවා ඉතින් ගන්න ඕනි ඔයාලා කැමති රස විදිහට තමයි. බෙදපු 3-5 දාන්න. ඊළඟට කහ කුඩු චුට්ටක් දාන්න. ඊළඟට ගම්මිරිස් කුඩු. මේකත් ඔයාලා සැරට කන්න කැමති නම් ගොඩක් දාගන්න. සැර අඩු නම් පොඩ්ඩක් දාගන්න. හැබැයි මාළු හොඳ සැරට තමයි. ඊළඟට ලුණු චුට්ටක්. ලුණු චුට්ටක් කියන්නේ ඉතින් ඔයාලට ආයේ අපි ලුණු දාන්නේ නැහැ. මේ ගන්න ටික තමයි. ඒක නිසා ඒක ඔයාලට පදමට හරියන්න ලුණු ටික ගන්න. මේ ටිකම හොඳට කලවම් කරලා අපි අර කපාගත්ත සුද්ධ කරලා කපාගත්ත මාළු ටික තියෙනනේ. එන්නේ මාළු කෑලි ටික උඩට දාලා හොඳට කලවම් කරන්න ඇති. මං අර මුලින් කිව්වා නේද මාළු කෑල්ලේ පොඩි කැපුම් පාරවල් ටිකක් දාන්න කියලා. අන්නේ කැපුම් පාරවල් අස්සට මේ පහේ ටික යන්න ඕනි. අපි මේ දාපු පහේ ටික යන්න ඕනි. ඒ ටික යනකම් හොඳට කලවම් කරලා අපේ අතේ ගෑවිලා තියෙනවනේ ටික. අන්න ඒ ටික වෙනමම කප් එකකට සෝදලා ගන්න. මොකද ඒ ටිකත් ගොඩක් වටිනවා. අපි දාපු ටිකනේ අතේ ගෑවිලා තියෙන්නේ. හරි. ඊළඟට බෙදුමට අවශ්‍ය කරන ද්‍රව්‍ය බලමු. මුලින්ම අපි ලොකු ලූණු ටිකක් කපා ගන්න. මම මේව කලින් ලෑස්ති කරගත්තා. ඕනේ ලොකු ලූණු, ඒ කියන්නේ බී ලූණු, කරපිංචා, සුදු ලූණු වංගෙඩියට දාලා කොටා ගන්න කෑලි කපලා නෙමෙයි. සුදු ලූණු බික් 5-6, එනසාල්, කුරුඳු, කරාඹු නැටි, කැමති නම් අමු මිරිස් කරලක් දෙකක් ගන්න. මේ ටිකම එකට කපලා ඒකත් පැත්තකින් තියාගන්න. හරි. මේ දවස්වල පොඩි ගෑස් එකකුත් තියෙනවනේ. ඉතින් ඒක නිසා අපි දරලිපේ මාළු එක උයමු. තෙල් තාච්චිය තියාගත්තා. මේ වතුර ටික වේලෙනකන් තමයි මේ තියාගත්තේ. ඇත්තටම ගෑස් එකේ හින්දා විතරක් නෙමෙයි දරලිපේ උයන්නේ. මම සාමාන්‍යයෙන් මස් මාළු වගේ දේවල් ගෑස් ලිපේ උයන්නේ නැහැ. අනිත් එක තමයි මම ගොරක්ක සීමලා දාන්නෙත් නැහැ. ඒක නිසා තමයි මම මේ තාච්චියක් ගත්තේ. නැත්තම් මැටි ඇතිලවලනේ උයන්නේ. මම ඒවා දාන්නේ නැති නිසා තමයි තාච්චියක් ගත්තේ. අපි තෙල් අවශ්‍ය ප්‍රමාණයට තෙල් ටික දාගන්නවා. තෙල් චූට්ටක් දාගත්තොත් ඒක රස එන්නේ. මේක රස එන මම තව රහසක් ඔයාලට කියන්න. රසයටම හදාගන්න පුළුවන් වෙන. තව චුට්ටක් ඉන්නකෝ. එතකොටම කියන්න. මේ තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි දාගන්න ඕනේ මිරිස් කුඩු. අපි කලින් අර ගත්ත මාළුවාගේ දවට ගත්ත දවටනේට අපි මිරිස් කුඩු ගත්තේ නෑනේ. අපි මිරිස් කුඩු දාගන්න ඕනේ මේ රත් වුණ තෙල් ටිකට තමයි. මොකද තෙලේ මිරිස් කුඩු ටිකක් බැද ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් මාළු යද්දී පොඩ්ඩක් සැරට උයනවා. ඒක නිසා තමයි මම මිරිස් ඇඳි දෙකක්ම දාගත්තේ. මේ මිරිස් ටික නිකන් දාලා තියන්න එපා. හොඳින් හැන්දෙන් කලවම් කරන්න මිරිස් ටික. ගොඩ බැදෙන්න දෙන්නත් එපා. මොකද එතකොට තිත්තරහක් එනවා. ඒක නිසා
සාමාන්‍ය ප්‍රමාණයට ඔයාලට තේරෙන පාට නිකන් ලාවට වෙනස් වීගෙන එනවා. අන්නේ ප්‍රමාණයට හොඳට කලවම් කර කර තෙලේ බෙද ගන්න. මෙහෙම බෙදගත්තාම තමයි හොඳට තෙල් පාටට මාළු ටික තියෙන්නේ. නැත්නම් වතුර වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක බෙදුනට පස්සේ අර අපි එක්කහු කරගත්තු බීලුණු, කරපිංචා, කරාඹු නැටි, කුරුඳු, එනසාල් ඔය ටික දාලා හොඳට සුදු ලුණු ඒ ටික දාලා හොඳට බෙද ගන්න. හොඳට තෙලේ බෙද ගන්න. සුදු ලුණු බික් කපලා දාන්න එපා. එහෙම කපලා දැම්මට රස නැහැ. මේක තෙලේ අර පොත්ත පිටින් තලලා ඉවර වෙලා තෙලට දාපුවාම තමයි මේකේ රස එන්නේ. ඒක නිසා සුදු ලුණු කොයි වෙලාවකත් මස් මාළු වලට නිකන් කපලා දාන්න එපා. පොත්ත පිටින් තලලා අරගෙන දාන්නකො හරි රසයි. ඊළඟට මාළු කෑලි ටික තාච්චියට දාලා අපි ඒ හදාගත්ත මිශ්‍රණය හොඳට කලවම් කරගන්න. අර කපාගත්ත මාළු කෑලි කපාගත්ත කැපුම් පාරවල් අස්සට එතකොට අපි සුද්ධ කරලා පිය නැරෙන කොටස් වලට මේ දවටනේ හොඳට යන්න මේ මිශ්‍රණය හොඳට යන්න හොඳට කලවම් කරගන්න හැන්දේ. සාමාන්‍ය විනාඩියක් විතර වගේ තෙලේම බැදෙන දෙන. මම මේ සේරම ಜಾති ටික කරන්නේ සාමාන්‍ය ගින්දරේ. සාමාන්‍ය මට්ටමට ගින්දර තියාගන්න. ඊළඟට අපි අර අත හොදගත්තේ මුලින් අර දවටනේ වතුර ටික එන්නේ වතුර ටික දාන්න මේ මිශ්‍රණයට. දාලා හොඳින් කලවම් කරගන්න. පේනවා නේද මං හැන්දේ ඒ අස්සවල් වලටත් දානවා. එතකොට තමයි හොඳට කෑලි අස්සට ගිහිල්ලා රසට මේක හැදිලා එන්නේ. ඔන්න මං ඒ වතුර ටික දාගන්නවා. හැබැයි මේ වතුර ප්‍රමාණය මදි. මම මේ වතුර ටිකක් දාලා හොඳින් කලවම් කරලා මාළු කෑලි ටික වැහෙන මට්ටමට වතුර දාගන්න. මාළු කෑලි ටික සම්පූර්ණයෙන් වැහෙන මට්ටමට. ඒ කියන්නේ පේන්නෙම නැති වෙන්න නෙවෙයි. සාමාන්‍ය මතු පිට පේන්න වතුර ටික දාගන්න. බලන්නකො රතු පාටට ලස්සනට තියෙන හැටි. මේ ගානට මේ මාළු එක තියෙන්නේ අපි අර තෙලේ මිරිස් ටික ලාවට බෙදගත්ත නිසා තමයි. මෙන්න මේ මට්ටමේ වතුර මට්ටම දාගත්තාම මාළු ටික ඇති. කොයි වෙලාවකවත් මාළු එක උයද්දී මාළු එක වහන්න එපා. සාමාන්‍යයෙන් වැව් මාළු එක උයද්දී වහන්නේ නැහැ. අපි මේ ටික වෙලාවක් මන් දැන් තැම්බෙන්න තියලා උයන් ඉදෙන්න තියලා අපි මාළු කෑලි අනිත් පැත්ත පෙරලන්න ඕනේ. මොකද යට ටිකනේ මුලින් ඉස්සරෝම තැම්බෙන්නේ. ඒ නිසා අපි අනිත් පැත්ත පෙරලලා මාළු කෑලි ටික අරව ගමු. සැරෙන් සැරේ මේ වැඩේ කරන්න ඕනේ. මාළු කෑලි දෙපැත්ත පෙරලන්න ඕනේ. එතකොට තමයි දෙපැත්තම ගානට ඉදෙන්නේ. හැබැයි හැන්ද වද්දන්න එපා. මොකද වැව් මාළු හයිය නෑ. පොඩ්ඩක් නැත්තම් කෑලි කැඩෙනවා. ඒක නිසා හැන්ද වද්දන්න එපා. මේ පරිස්සමට දෙපැත්තට මාළු කෑලි හරවන්න. ඔන්න තව ටික වෙලාවකින්. දැන් පේනා නේද ඔයාලට අර හොදි ටික හින්දෙනවා. මේ අන්තිම හොදි ටික තමයි හරි රස. වතුර වගේ ටික හින්දිලා අන්තිම ටික තමයි මේ මං ඔයාලට පෙන්වන්නේ. අපිට දැන් මාළු එක ඉදිලා ඇති. මම දැන් ලිපේ තියන්නේ නෑ ලිපේම. මොකද ලිපේම තිබ්බහම වෙන්නේ මේ තව ටිකක් හින්දෙනවා. එතකොට අපිට හොදි ගතියක් ඇත්තෙම නැහැ. ඒක වැඩක් නෑනේ එහෙම. ඒක නිසා තමයි මම ලිපෙන් බාගෙන වෙන තැනක මාළු එක තියාගන්නවා. ඔය ගානට තමයි ඉදුණට පස්සේ එන්නේ. බලන්නකො රසම රස වැව් මාළු හොද්දක් කිවට ලොකුවට හොද්දක් නෑ ඉතින්. මේක ඉන්දියාප්ප කන්න, එතකොට පාන් කන්න සුපිරි කෑම. අර අපි සාමාන්‍යයෙන් කියන්නේ টොප් කෑම. අන්න ඒ වගේ. ඔයාලත් මේ වගේ හදලා බලන්න. මම අර කිව්ව රහසත් එක්කව කරලා
හදලා බලන්නකො. රසම රසයි. මේ තමයි අපේ උදේ කෑම එක. බතුයි නිවිතියයි පරිප්පුයි එකට උයලා අල තෙල් දාලා ඔයාලත් හදලා බලලා එහෙනම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ වීඩියෝ බලා ගන්න ඕනේ නම් ඔයාලා මාව subscribe කරලා තියන්න. bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. පරිස්සමින් සතුටින් ඉන්න.